හායි ගයිස්, කොහොමද ඉතින් ඔයාලට? මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට දෙන්නේ මම හබී එක්ක ගිය හොටෙල් එක්ස්පීරියන්ස් එකක් ගැන. ඉතින් මේ හොටෙල් එක බෙන්තොට තමයි තියෙන්නේ. තාල තමයි මේ හොටෙල් එකේ නම. ඉතින් අපි ඉස්සෙල්ලාම ගිය ගමන් චෙක් ඉන් වෙන්න තමයි දැන් යන්නේ. චෙක් ඉන් වුණාට පස්සේ අපි දෙන්නට හම්බ වුණා වෙල්කම් ඩ්‍රින්ක් එකක්. ඒක මික්ස් ෆුඩ් ඩ්‍රින්ක් එකක්. හැබැයි හරිම රසයි ඒ ඩ්‍රින්ක් එක. බලන්නකෝ ඒ view එක. අරලිය ගස් තමයි ඒ දිගටම ඒගොල්ලෝ වවලා තියෙන්නේ. අපේ රූම් එකට යන්න තමයි අපි දැන් හදන්නේ. ඒ රූම් එක ටිකක් උඩ තට්ටුවකට වෙන්න තමයි තිබ්බේ. ඔහොම කැරකි කැරකි පඩිපෙලක නැගලා තමයි අපිට එතනට යන්න තියෙන්නේ. අර සුදු පාටට තමයි හැම එකක්ම ඒගොල්ලන්ගේ තීම් කලර් එක වගේ හැමතැනම තිබ්බේ. හරිම ලස්සන හොටෙල් එකක් තමයි තාලබෙන්තොට කියලා කියන්නේ. ඉතින් දැන් ඔය යන්න තමයි හදන්නේ. ඕගොල්ලන්ට දෙයක් කියන්න ඕනේ. අපි මේ හොටෙල් එකට ගියේ හබීගේ ගිය අවුරුද්දේ බර්ත්ඩේ එකට. ඒ කියන්නේ 2024 එයාගේ බර්ත්ඩේ එක වෙනුවෙන් තමයි අපි මේ හොටෙල් එකට ගියේ. එන්ට්‍රන්ස් වෙද්දිම සරසලා තිබ්බ හැපි බර්ත්ඩේ කියලා. තව පොඩි සර්ප්‍රයිස් එකක් තිබ්බා. කේක් එකක් මෙයාට ඒගොල්ලෝ අරේන්ජ් කරලා තිබ්බා. මේක ඇත්තටම අපි දන්නේ නැහැ. කලින් ඒගොල්ලෝ ඒ කියන්නේ අපි කෝල් කරලා රිසර්වේෂන් එක දාද්දි අපි එහෙම එකක් කිව්වේ නැහැ. හැබැයි ඒගොල්ලෝ තමයි ඒක අරේන්ජ් කරලා තිබ්බේ. ඇත්තටම ෂෝක්. ඉතින් හරිම මේ ලස්සනත් එක්ක උතන view එකත් ලස්සනයි. අපිට ඉතින් ඇතුළෙද්දිම අපි දෙන්නට හරි සතුටුයි. අපිට ඉතින් කේක් එකකුත් හම්බුණානේ කියන්නේ නැතුවම. සාමාන්‍ය ගොඩක් හොටෙල්ස් වල බර්ත්ඩේ එකට එහෙම යනවා නම් ඒගොල්ලෝ ගොඩක් මේ ඒ කියන්නේ ඒ දේ කරනවා එන කස්ටමර්ස්ලට. ඉතින් ওই රූම් එකේ වීඩියෝ එකක් තමයි මම පෙන්නුවේ. ඊට පස්සේ අපි පල්ලෙහාට ආවා. පූල් එක ළඟ මේ මොනා කන්නත් ෆොටෝස් ටිකක් ගහන්න බෑ. ඊට පස්සේ අපි දෙන්න පල්ලෙහාට ඇවිල්ලා පූල් එකේ view එකත් බලලා ෆොටෝස් ටිකක් ගැහුවා. හර්ෂ මගේ ටිකක් ගැහුවා. මම එයාගේ ටිකක් ගැහුවා. ඔය ෆොටෝස් ටික ගහන්න තමයි අපි දෙන්න පල්ලෙහාට ආවේ. එතන අර පූල් එක ඉස්සරහා තමයි ඔය මේ චෙයර්ස් එහෙම තියෙන්නේ. කට්ටියට ඉඳ ගන්න. ඇත්තටම මේ හරිම ලස්සන හොටෙල් එකක් තමයි මේක. ඔය තියෙන පූල් එකේ view එකක්. ඊට පස්සේ අපි රූම් එකට ගිහිල්ලා චේන්ජ් කරගෙන ඇවිල්ලා පූල් එකට බහින්න තමයි ඔය හදන්නේ. එතනත් චුට්ටක් ෆොටෝස් ටිකක් ගැහුවා අපි ඉතින් පූල් එකේ ඉන්න කලින්. ඊට පස්සේ පූල් එකේ නාල කරලි වුණාට පස්සේ අපි දෙන්න ගිහින්ට අපි දෙන්නට හම්බ වෙච්ච කේක් එක කන්න. ඊට පස්සේ යාගේ බර්ත්ඩේ එකට අපි කේක් එක කපලා ඒකත් කාලා ඉද්දි අපි කොහොමත් මේ අපිට ඩිනර් එක තමයි හම්බෙන්න තිබ්බේ. අපි දෙන්නට ඉන්න බෑ බඩගිනි. ඊට පස්සේ අපි දෙන්න ඕක වෙනම ඕඩර් කරලා තමයි ගත්තේ. දැන් මේ රෑ වෙලා අපි දැන් කන්න යන්නත් ඕනේ. මේ ෆොටෝ එක ගැහුවේ මේ හොටෙල් එකේ අපිට ඩෙන්ටල් අයිටම්ස් හම්බුනේ නැහැ. ඉතින් පාරට ගිහිල්ලා ටූත් බ්‍රෂ් එකකුයි ටූත් පේස්ට් එකකුයි ගන්න තමයි ඔය ඒවල තමයි අපි ඒ ෆොටෝස් ටික ගැහුවේ. ඒ අයිටම්ස් හම්බුනේ නැති නිසා. ඔය ඩිනර් එක තමයි ඔය තියෙන්නේ. අපි ගත්තේ මොනවද කියලා මේ වීඩියෝ එක මම කරන්නේ අවුරුද්දකට විතර පස්සේ. මට දැන් නම් මතක නැහැ මොනවද කෑවේ කියලා. කොහොම හරි ඒකේ කෑමත් හරිම රසයි. එක අයිටම්ස් තිබ්බා. ෆොරිනර්ස්ලා එනවනේ. එතකොට ඒගොල්ලන්ට ඕන විදිහට තමයි ඒගොල්ලෝ මේ කියන්නේ ගොඩක්ම මේ මේන්ලි ફોකස් කරලා තියෙන ඒ ෆොරිනර්ස්ලා. ඇත්තටම හරිම රසයි කෑම. ඒත් එක්කම රෑ view එකත් ඒගොල්ලන්ගේ හොටෙල් එකේ හරිම ලස්සනයි. ඩෙසර්ට් උත් කාලා තියෙන ඒවත් ඔක්කොම කාලා අපි දෙන්න දැන් චුට්ටක් එහෙට මෙහෙට ඇවිද හිටියා ඉතින්. ලයිට්ස් දාලා ඒකේ අමුතුම මේවක තියෙන අනික මේ රෑට චුට්ටක් සීතලයි. මේ හොඳයි ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක. පොල් ගස් තියෙනවා හතර වටේටම. මේ ඊට පස්සේ පහෝදා උදේ අපි දෙන්න නැගිට ගමන් සෙල්ෆි එකක් ගහලා දැන් යන්නේ එතන බීච් සයිඩ් හොටෙල් එකක්නේ. අපි දෙන්න ගියා චුට්ටක් බීච් එක බලන්න. හරිම ලස්සනයි ඒ බීච් එකත් ඇත්තටම. බලන්නකෝ බීච් එකේ වීඩියෝ එකක් තමයි ඔය තියෙන්නේ. ඊට පස්සේ අපි දෙන්න කොහේ ගියත් ඉතින් ෆොටෝ ෆික්ස් එකක් තියෙනවනේ මට. ඊට පස්සේ ෆොටෝ ටික ගහලා
ඔය බලන්නකො උඹලන්ට ඔය පේනවද? මට ඕකේ නම නම් මතක නැහැ මොකද්ද කියලා ඇත්තටම. මේ ඔය උඩින් යන්න තමයි ඕකේ තියෙන්නේ. මේ අපි නම් ගියේ නැහැ. එතන හිටිය අංකල් කෙනෙක් ඉන්නවා. මෙයාලා කිව්වා ඒක රවුමක් යන 25000ක් දෙන්නද මොකද කියලා. මේ හොඳයි ඉතින් ඒක එක්ස්පීරියන්ස් එක නේ වුණාට අපි නම් ගියේ නැහැ. මේ ගොඩක් ෆොරිනර්ස්ලා තමයි ඕකේ යන්නේ. ඒකත් ඉතින් අමුතු මේව එකක් ඇති ඉතින්. ඊට පස්සේ අපි දෙන්න උදේට ගියා බ්‍රෙක්ෆාස්ට් ගන්න. ඒ කියන්නේ බීච් එක බලලා ඒ ටික බලලා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි ගියේ. ඊස්සේ ඔය අපිට ඒව ගන්න තියෙන පූල් එක ළඟම ටේබල් එක තමයි අපි දෙන්න බ්‍රෙක්ෆාස්ට් එක ගන්න හිටියේ. මම ආසම කෑම ටිකක් වැඩිපුර ගත්තා. ඕටමෙල්. දැන් ඉතින් කුලියත් කෑමට තමයි ප්‍රමුඛස්ත වෙන්නේ දැන්. දැන් ඉතින් ඔය වොෆල්ස් ඒවට තමයි ඉතින් අපි ගොඩක් කැමති. මේ කෑම ටික කාලේ ඉවර වෙලා ඊට පස්සේ අපි ගියා ආයි ෆොටෝ ටිකක් ගන්න. ඔය බලන්නකෝ ඒගොල්ලෝ එතන ලස්සනට උදේ වෙද්දි හදලා තිබ්බා මේ අමුතු විදිහට. ඊට පස්සේ උදේ ෆොටෝ ටික ගහලා ඊට පස්සේ නම් අපිට අතර කාලා බඩ පිරෙන්න එපා වෙලා හිටියේ. ඊට පස්සේ ලන්ච් එකත් අරගෙන චෙක් අවුට් වෙන්න තමයි අපිට දැන් තියෙන්නේ. ලන්ච් එකටත් ලන්ච් එක අපි ගොඩක් ගත්තේ නැහැ. හැබැයි තියෙන ටික ගත්තේ නැත්තේ නැහැ. සුට්ටු සුට්ටු හැම එකකින්ම ගත්තා. මට දැන් කෑ මොනවද කියන්නම් එහෙම හරියට මතක නැහැ. ඔය ටික තමයි ඔය පොඩි වීඩියෝ ක්ලිප් එකකින් තියෙන්නේ. ඉතින් ඇත්තටම තාල කියන්නේ ගොඩක් හොඳ හොටල් එකක්. මේ ඇත්තටම හොඳයි. ඒගොල්ලන්ගේ සර්විස් එකත් හොඳයි. රෙකමන්ඩ් කරන්න පුළුවන් හොටල් එකක්. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.